everyone. මම අද අරගෙන ආවේ මගේ මැලේසියන් ටුවර් එක. ඉතින් එන්න මාත් එක්ක මැලේසියා යන්න. මුලින්ම කියන්න ඕනේ මේ ටුවර් එක ඕගනයිස් කරේ කැලණිය යුනිවර්සිටි එකෙන් මගේ මාස්ටර්ස් බැච් එකට 4 days ඉන්ඩස්ට්‍රියල් ටුවර් එකක් විදියට. පාන්දර 3:30 වෙද්දි මං යුනිවර්සිටි එකට ගියා. එතනින් අපි ට්‍රාන්ස්පෝර්ට් එකක් අරේන්ජ් කරලා තිබ්බා කටුනායක එයාපෝට් එකට යන්න. උදේ 7:40ට තිබුණ ශ්‍රී ලංකන් එයාර්ලයින් ෆ්ලයිට් එකක තමයි අපි ගියේ. මැලේසියන් ටයිම් එකෙන් 2:30 වගේ වෙද්දී අපිට හෙට යන්න පුළුවන් වුණා. දැන් අපි මේ යන්නේ අපේ මේ ලගේජ් කලෙක්ට් කරගන්න. මැලේසියන් එයාපෝට් එකේ බස් එකක ගිහින් තමයි අපිට අපේ ලගේජ් කලෙක්ට් කරගන්න ඕනේ. මෙතනින් අපේ ලගේජ් ටික කලෙක්ට් කරගෙන අපි එයාපෝට් එකෙන් එළියට යනකොට අපේ ටුවර් ගයිඩ් ඇවිත් හිටියේ අපිව ගන්න. අපි යත් එක කෙලින්ම ගියේ අපේ ලන්ච් එක ගන්න. ලන්ච් එක කිව්වට ඒ වෙනකොට ටයිම් එක 5:36 වගේ. ඊට පස්සේ අපි මුලින්ම ගියේ බටු කේව්ස් වලට. මේ බටු කේව්ස් කියලා කියන්නේ හින්දු ටෙම්පල් එකක්. මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ විශාල මුරුගන් දෙවියන්ගේ පිළිමේ නිසා සහ විවිධ වර්ණයන්ගෙන් යුක්ත මේ පඩි පෙළවල් ටික නිසා. ඊට පස්සේ අපි ආවේ KLCC Twin Tower එක බලන්න. ඒ වගේම මේක Petronas Twin Tower කියලාත් කියනවා. ඇත්තටම මේකේ ෆ්ලෝර්ස් 88ක් තියෙනවා. එතනින් අපි කෙලින්ම ආවේ අපි නවතින හොටෙල් එකට. මේ වෙන්දි වෙලාව රෑ 11:00ට 12ට විතර වගේ ඇති. අපි නැවතුනේ කොස්මෝ හොටෙල් එකේ. පහෝදා උදේම අපි ගියේ සන්වේ ලගුන් වලට. සන්වේ ලගුන් කියලා කියන්නේ මැලේසියාවල තියෙන ලොකුම තීම් පාක් වලින් එකක්. මේක පිහිටලා තියෙන සන්වේ සිටි එකේ අකර 88ක වගේ ප්‍රමාණයක් පුරාවට මේ සන්වේ ලගුන් එක තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ වෝටර් පාක් එකක්, වයිල්ඩ් ලයිෆ් පාක් එකක්, ස්ට්‍රීම් පාක් එකක්, ඇමියුස්මන්ට් පාක් එකක් වගේ ගොඩාක් ඇට්‍රැක්ටිව් ෆන් ඇක්ටිවිටීස් 90කට වඩා ප්‍රමාණයක් තියෙනවා.
හවස 3:30 විතර වෙනකන් අපි සන්වේ ලගුන් වල ඉඳලා එතනින් පස්සේ කලේ shopping කරන එක තමයි. මලේසියාන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම බඩු ගන්න යන ඒරියා එකක් තමයි චයිනා ටවුන් කියලා කියන්නේ. මේ චයිනා ටවුන් වල අපිට බාගේන් කරලා බඩු ගන්න පුළුවන්. ඒ වගේම මේක ටිකක් ලංකාවේ පිටකොටුවත් වගේ. ඊට පස්සේ අපි එදා දවසේ ඩිනර් එකත් එළියෙන්ම අරගෙන අවට වටපිටාවේ ලස්සනත් බලන ගමන් හොටෙල් එකට ආවා. Day 3 එකේ අපිට තිබෙන යුනිවර්සිටි විසිට් එකක්. අපිගේ යුනිවර්සිටි එක තමයි Malaysian University of Science and Technology. හරියට උදේ 9:30 වෙද්දී අපි යුනිවර්සිටි එකේ ඉන්න ඕන නිසා අපි උදේ 8:30 වගේ වෙද්දී බ්‍රෙක්ෆාස්ට් අරගෙන හොටෙල් එකෙන් පිටත් වුණා. අපි දැන් මේ යන්නේ අපේ යුනිවර්සිටි වර්ක්ෂොප් එකට. වර්ක්ෂොප් එක ඉවර වුණාට පස්සේ ලන්ච් එකත් යුනිවර්සිටි එකෙන්ම අරගෙන අපි ආයෙත් shopping ගියා. Day 4 එකේ අපිට තිබුණේ ෆැක්ටරි විසිට් එකක්. අපි ගියේ කල්ස්බර්ග් මැලේසියා වලට. එදා ලන්ච් එකත් අපිට එතනම arrange කරලා තිබුණා. එතනින් පස්සේ හවස අපි ආයෙත් shopping ගියා. Day 5 එකේ පාන්දර 4:00ට අපි හොටෙල් එකෙන් පිටත් වුණා ආපහු ලංකාවට එන්න. ශ්‍රී ලංකන් ටයිම් එකෙන් හරියට උදේ 10 වෙද්දී මැලේසියා වලට බයි බයි කියලා අපි ලංකාවට ආයෙත් ආවා.